ඉතින් කොහොමද මගේ යාළුවන්ට? ඔන්න එහෙනම් මං අදත් ඔයාලව හම්බවෙන්න අලුත් වීඩියෝ එකකින් ආවා. අද ඉතින් ඔන්න ඉතින් හැමෝම ගෙදර ඉන්න දවසක්නේ ඉරිද කියන්නේ. පේනවද? උදේ පාන්දර නැගිට්ටම මිදුළු පුරාම මල් වැටිලා. ඒ වගේම තමයි හරීම සුවඳයි. උදේ පාන්දර හැරුණ ගමන් ඉතින් මං හරීම ආසයි මේ වගේ වටපිටාවක් දකින්න. ඇත්තටම මාරම ලස්සනයි. අපිට හවස වැස්සා. මට හිතෙන පාන්දරත් වැහැලා වගේ තමයි. හරිම සීතලයි මේ වෙනකොට. පේනවනේ මල් ගස්වලත් වතුරත් එක්ක මල් තියෙද්දි මාරම ලස්සනයි නේද යාළුවනේ? බලන්නකෝ ඉතින් පිච්චත් හැදිලා සමන් පිච්ච මේ වැලයි සේපාලිකා ගහේ එක ළඟ තියෙන හරිම සුවඳයි යාළුවනේ ඇත්තටම. බලන්නකෝ ඉතින් වැස්සත් එක්ක මාර විදියට ගස් කොළන් මේ මල් වලින් පිරීලා ඇත්තටම. මට නම් පේන්නේ මේ ගස් ඇත්තටම මාත් එක්ක hina වෙනවා වගේ මට නම් පේන්නේ. අපි කොච්චර වතුර දැම්මත් වැඩක් නැහැ. අර වැස්සෙන් ලැබෙන එක වැහි බිඳුවක් කරන ගමන් මාරම ලස්සන විදියට හැමදේම වෙනස් වෙනවා. හිට බලන්නකෝ පරිසරේ. වත්සිතු ගහෙත් මල් ගොඩක් පිපිලා. පේනවනේ මං හරි ආස මල් ජාතියක් තමයි මෙන්න මේ අබදාස් ජාතිය. ඒකේ මේ තියෙන පාටත් මාරම ලස්සන හරිම චාම් පාටක්. බලන්නකෝ. ඔයාලට චුට්ටක් බලන්න මං කිව්වට හැම මලකම වගේ මේ පොඩි සත්තු ඉන්නවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. මං දැන් මේකෙත් දැක්ක මං උදේ දැක්ක දෙයක් තමයි ඇත්තටම මේ අපිට වගේම තමයි උදේ පාන්දර ඉතින් මේ අපේ ඇහැට පේන්නේ නැති චූටි සත්තුන්ටත් ඉතින් වැඩ කෝටියයි නේද? අපි හිතුවට අනේ අපිට තමා වැඩ තියෙන්නේ කියලා නෑ. ඇත්තටම හැමෝටම වැඩ බලන් යද්දි මෙයාලත් මේ මොනවා හොයනවද මන්ද මේ මල් ගස්වල. සමහර විට එයාලා කෑම හොයන වෙන්න පුළුවන්. අපි දන්නේ නැති උනාට එයාලටත් වැඩ ඉතින් දවස පටන් ගන්නකොටම එයාලටත් හැමදාම වැඩ තමයි නේද? බලන්නකෝ ඉතින් මොන රාජකාරි මෙයාලටත් ඇද්ද? අද මගේ මේ පොට් එකේ නිල් මානෙල් නම් පිපිලා නෑ යාළුවනේ. අද ඔක්කොම තියෙන්නේ සුදු පාටින් තමයි. ඕලු මල් තමයි පිපිලා තියෙන්නේ. බලන්නකෝ. චූටි මලකුත් තියෙනවා. බලන්නකෝ යාළුවට ඇහෙනවද දන්නෙත් නෑ. කුරුල්ලන්ගේ සද්දේ. පාන්දර කියලා නෑ මම මේ වීඩියෝ ගන්නකොට මේ උදේ 6:20ට විතර ඇති. බලන්නකෝ ඉතින් අපි නම් අනේ වැස්ස නැද්දි කියලා තවත් ගුඩි වෙලා නිදා ගන්න හැදුවට සත්තු එහෙම නෑනේ. යාළු උදේ පාන්දර නැගිටලා ඉතින් කෑම හොයන්නයි. කොච්චරනම් වැඩද නේද? බලන්නකෝ යාළුවනේ මගේ ඇන්තූරියන්. මට ඇන්තූරියන් ගන්න ලොකුවට සාත්තුවක් දෙන්න බැරුණා මේ ළඟදි නම්. ඒනොට වැස්සත් එක්ක හරි ලස්සනට මලුත් පිපිලා හිතන් ඉන්නවා ඉස්සරහට මේ පොඩ්ඩක් පොල් එලි ටිකක් දාලා ඒවට සාත්තුවක් දෙන්න. මං තැනට මේ වැස්ස පොඩ්ඩක් අඩු වෙනකන් ඉන්නේ. එහෙම අඩු වුණාට පස්සේ පොඩ්ඩක් සාත්තුවක් දෙන්න ඕනේ. මේ ඇත්තටම මාස ගානකින් මට සාත්තුවක් නම් දෙන්න බැරුණා. මේ ඒ වුණාට මේ මල් එහෙම හැදිලා තියෙනවා ගොඩක්. ඔන්න බලන්නකෝ යාළුවනේ ඔයාලට පේනවද? ඒ අමුත්තු ටික. මේ පැත්තේ නම් කිසිම දෙයක් තියාගන්න බෑ. ඇත්තටම මෙයාලත් එක්ක යාළුවා පුදුම විදියට වද දෙන්නේ. පොල් ගහක්වත් මේ හරියට පොල් ගෙඩියක්වත් ගන්න බෑ මෙයාලා හින්දා මේ හරියට වද දෙන්නේ. ඇත්තටම පොඩි මේ කුරුම්බ ගැට කඩලා දාලා යනවා. මොනා කරන්නද ඉතින්? මම උදේ නැගිට්ටෙත් එයාලා හින්දාම තමයි ඇවිල්ලා සද්ද බද්ද කරනවා කෑ ගහනවා. මේ දවස්වල ඉස්සරහ අඹ ගහේ මල් වගේම ගෙඩිත් හැදිලා තියෙනවා.
ඒව කන්න තමයි එන්නේ. තාම මේ ගෙඩි හැදිලායි කියන්නේ. ලොකුවට හැදිලත් නෑ. ඒනවට පොඩි ගැට ඇවිල්ලා කඩලා දාලා මිදුල පුරාම යනවා. බලන්නකො ඉතින් යාළුවනේ. එපීසියා වල ලස්සන. එපීසියා ගොඩක් හේවණක් තියෙන තැනකින් තියුවම තමයි ලස්සනට මේ විදියට හැදෙන්නේ යාළුවනේ. අවුවට නම් එයා ප්‍රිය කරන්නේ නෑ එච්චරම. බලන්නකො වැහි වතුරත් එක්ක මල් වල තියෙන ලස්සන. හරි ලස්සනයි නේද? හැම මලකම ඔයාලා පොඩ්ඩක් බලන්නකො ඇත්තටම ළඟට කරලා. ඒ මලටම ආවේනිකුණ අමුතුම ලස්සනක් නේද? අමුතුම හැඩයක් නේද තියෙන්නේ? ඉතින් මේ මගේ මේ වීඩියෝ එක බලන යාළුවෝ දන්න කෙනෙක් මට කියන්නකො මෙන්න මේ මල් జాතිය මොකක්ද කියලා. මේක මේ අහම්බෙන් මේ මිදුලේ නිකන් හැදිලා තිබ්බේ පොඩි පැලයක්. මට හිතුනේ පැලේ දෙක ගාම මල් පැලයක් වෙන්නේ නැති කියලා. මම ඒක ඉතින් පරිස්සම් කරලා පොඩ්ඩක් ලොකු වෙනකන් තිබ්බා. ඊට පස්සේ තමයි මේ බලන්න මාරම ලස්සන මේක. අද නම් මේ ඉච්චර මල් නෑ යාළුවනේ. මල් හැදුණු මාරම ලස්සනයි ඒකේ. හරි දම් පාට ලස්සන පාටක් තියෙන්නේ. ඉතින් ඔය තියෙන මගේ වින්ක යාළුවෝ ටික. ඒ අල්ලන් ඉතින් හැමදාම මල් දෙනවා. ඒ වගේම තමයි යාළුවනේ වැස්සක් වැහැලා මේ ඉවර වෙනකොටම මිදුල පුරාම චූටි චූටි මේ වින්ක පැල ගොඩායි. බලන්නකො මේ දම් පාට යාළුවත්. එයත් හරිම ලස්සනයි නේද? මල් දෙකකින් තමයි ඒක අමුතුම ලස්සනක් ඇවිල්ලා තියෙන. බලන්නකො ලා පාටයි තද පාටයි දෙක ගැල්පිලා තියෙන ලස්සන. ඇත්තටම මාරම ලස්සනයි නේද? ඉතින් යාළුවනේ මේ තියෙන මගේ මේ ලා පාට හුරු වින්කා. බලන්නකො ඒකේ පාටත් මාරම ලස්සනයි. ඉතින් මෙන්න මේ මල් යාළුවත් මේ ගොඩාක් ඉස්සර මේ ගෙවල් වල තිබ්බ මල් జాතියක්. දැන් නම් මේ ගොඩක් ගෙවල් වල මේ මල් ಜಾති දකින්නවත් නැහැ. මේකෙත් මම දැකලා තියෙනවා. මේක දැන් මේ රතු පාටනේ. මේකේ සුදු පාටට හුරු පාටක් තියෙන මේ මල් జాතියකුත් මම දැකලා තියෙනවා. මට තාම හම්බෙලා නැහැ. මම වීඩියෝ වල තමයි දැකලා තියෙන්නේ. ඇත්තටම මේකත් හැමදාම මල් දෙනවා. කිසිම පෝරක් නෙමෙයි මුකුත් නෑ. මේ වතුර ටික නම් වැටෙනවා. ඉතින් ඒනවාට මල් ටික බලන්නකො හැමදාම මේ ගහෙත් මල් ගොඩාක් දෙනවා. මේ බලන්නකො ඉතින් මේ අශෝක జాතියත් ඒ වගේම තමයි. මේකෙත් මල් ගොඩායි. අවුවට තමයි ගොඩක් මල් හැදෙන්නේ. මේ ගහ උඩ තියෙන මම ඔයාලට පෙන්නන්න පොඩ්ඩක් මේ හැදුවට මේ එච්චර පෙන්නන්න අමාරුයි. මේ ගහ උඩ තමයි මල් ගොඩාක්ම තියෙන්නේ. බලන්නකො. ඒකත් හරිම ලස්සනයි. ඉතින් මම ඔයාලට හැමදාම කියනවා වගේ අපේ මෙහි නම් මේ ඔය අශෝක జాතිය ගොඩාක් මල් තියෙන පාට. ඉතින් බලන්නකො යාළුවනේ මම ඔයාලට කිව්වේ මේකත් මේ ගෙට ඇතුල් වෙන තැන ඉස්සරහම මේ ඉබේ පැලවෙච්ච මේ වින්කප් පැලයක්. බලන්නකො ඒකේ තමුතුම ලස්සන තද පාටක් තියෙන. රෝස පාටයි රතු පාටයි දෙක මිශ්‍ර වෙලාද මන්ද අමුතුම ලස්සනක් තියෙන. මම දැන් හිතා ඉන්නේ ඒකත් පොඩ්ඩක් මේ එතනින් ගලවලා ඇත්තට මේක තියෙන තැන ඇත්තටම මේ ගෙදරට ගේ ඇතුළට මේ එන තැනම වගේ තමයි තියෙන්නේ. ඒ හින්දා පොඩ්ඩක් මේ ගලවලා ඒක මේ වෙන තැනක හිටවන්නත් ඕනි. මේ වැස්සත් එක්කම තමයි ඔය වගේ වැඩ කරන්න හොඳම. ඉතින් යාළුවනේ මට අද උදේම පොඩි වැඩක් තියෙනවා. ඔයාලට පේනවද? මං මේ බුදු පිළිමින් තියෙන තැන පොඩ්ඩක් මේ මකුළු දැල් ටිකක් හැදිලා තිබ්බා. ඒ ටික කඩලා පහන් මේ ලෑල්ලත් මේ පිරිසිදු කරලා මේ හැමදේම පිරිසිදු කරන්න කියලා හැදුවේ. මේ බුදුහාමුදුරුවෝ නම් මේ මට උස්සන්න ඇත්තටම බෑ. මේ ගොඩක් බරයි. ඔයාලට පේනට වැඩිය මේ පිළිමි ගොඩක් ලොකුයි. මේක මේ ගන්න අමාරුයි. ඉතින් මම මේ තෙත රෙදි කෑල්ලක් මේ තෙම ගෙනල්ලා තමයි පොඩ්ඩක් මේ පිහින්නේ. ඇත්තටම මේක මම එක සැරයක් මේ ඔතනින් අරගෙනම හේදුවා. හොදලා පිරිසිදු කරා. මේ ඒකත් මේ අපේ අයියයි මෙයාගේ මේ යාළුවෝ දෙන්නෙකුත් ඉඳලා තමයි එයාලත් එක්ක තමයි මේ ගත්තේ. කියන්නේ උස්සන්න අමාරුයි. දෙන්නෙක් උඩරිම දෙන්නෙක්වත් ඕනි මේක අල්ලන්න. ඉතින් එහෙම ගන්න එක පොඩ්ඩක් මේ අමාරු හින්දා මම මේ තෙත රෙදි කෑල්ලත් එමෙතම මේ දූවිලි පිහින්නේ. මේ ඇත්තටම මේකේ මේ අර මේ බුදුහාමුදුරුවන්ගේ මේ
ඒ සිවුරේ මේ අර හැඩවල තියෙනවනේ ඒවට පොඩ්ඩක් දූවිලි ගියාම ඇත්තටම ගන්න අමාරුයි යාළුවනේ. ඉතින් මේ තෙත රෙදි කැල්ලක් මං ඇවිල්ලා මේ විදිහට චුට්ටක් මේව කරාම මේ ඒ ටික පිරිසිදු කරන්න පුළුවන්. දැන් මං අද උදේම පටන් ගන්න මේ ඔන්න ඔය වැඩේ කරන්න තමයි යාළුවනේ. මට තව වැඩ දෙකක් තියෙනවා. මේ උදේ කරන්න ඕනි කියලා තමයි හිතන් හිටියේ. ඒකෙන් පළවෙනි එක තමයි මේක. ඔන්න ඉතින් යාළුවනේ ඔන්නතන මේ උඩ මේ ඔය තියෙන ටෙඩි බෙයාලා එහෙම ඉන්න තැන එතනත් පොඩ්ඩක් අපිරිසිදු වෙලා තිබ්බා. මේ මකුළු දැල් එහෙම ඇවිල්ලා මං චුට්ටක් ඒ මකුළු දැල් ටික පිහදාලා මේ ඒ ටෙඩි බෙයාලා ටිකත් එතනින් ආයේ තියාගන්නයි හදන්නේ මේ. මං ඇත්තටම ටෙඩි බෙයාලට මාර මාසයි පොඩි දේවල් වලට මාර මාසයි. ඔය මට පොඩි කාලේ මේ හම්බෙච්ච ඒවා මේ තාම මං තියන් ඉන්නවා. හරි පරිස්සමට. ඉතින් ඇත්තට මං තාම මේ වැඩ ටික ඉවර කරගන්න ඕනේ. ඉක්මනට මේ ඉවර කරගන්න ඕනේ නිසා තමයි යාළුවනේ ටට්ටක් ගාලා මේ වැඩ ටික කරගන්නේ. මේ වෙනකොට නම් උදේ 7යි කාලා විතර වෙලා. මම පටපට ගාලා මේ වැඩ ටික කරගන්නේ මේ මට පහන තියන්න බරක් වෙන හින්දා මේ ටිකත් ඔහොම ඉවර කරලා ඒකත් කරන්න ඕනි හින්දා තමයි මේ ටක් ගාලා කරන්නේ. ඇත්තටම මකුළු දැල් මේ දවස් 3ක් උපරිම 4ක් යද්දි ආයේ හැදෙනවා. ඉතින් මේ පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඕන නැත්තම් හරි අමාරුයි මේ ඔක්කොම වැඩ ටික එකට ගොඩ ගහනම හරි අමාරුයි ඇත්තටම. ඔන්න එතනත් හරි ඉතින්. ඔන්න දැන් මං හදන්නේ මේ පහන තියන්න යාළුවනේ. මොකද මේ උදේම මල් ගොඩක් පිපිලක් තිබ්බා. මට හිතුණා මේ මල් කඩන්න ඕනි කියලා. මේ අපේ මෙහි ඇත්තටම අශෝක ගොඩක් තියෙනවා. අශෝක ಜಾති මේ වැටට තමයි හිටවලා තියෙන්නේ. පාට ගොඩකින් තියෙනවා. කඩන්න ගියාට කඩන්න බෑ. මේ වතුරේ එහෙම ඇඟට හිනොත් මේ ඊයමන්තන හොඳටම වැහැලා වගේ එකක් තමයි තියෙන්නේ. මේ මල් ගස් වල හොඳටම වතුර. මේ උඩ තමයි මල් ගොඩක් තියෙන්නේ. කඩන්න ගියාම ඉතින් නාන්න බලන් ඕනි කඩන්න. ඉතින් මට කඩන්න පුළුවන් සීමාව තියෙන ටික කඩලා මේ විදිහට මේ බුදු පාන තියන තමයි ලෑස්තිය. ඉතින් ඔයාලටත් ඉරිද කියන දවසේ ගොඩාක් වැඩ ඇති නේද යාළුවනේ. සමහර යාළුවෝ වැඩට යනවා. සමහර යාළුවෝ මේ වෙනකොට බබාලගේ වැඩවලට කාලය යොමු කරනවා. ඉතින් ඉරිදට තමයි කවුරුත් වගේ ගොඩාක්ම අර ගෙදර දොරේ වැඩවලට මේ ගොඩාක්ම බිසී වෙන්නේ නේද? මං හිතනවා ඔයාලත් එහෙම වෙන්නේ නැති කියලා. ඉතින් එළියේ වැඩක් ටිකක් තියෙන එනට මේ එළියේ වැඩ ටික නම් මට කරගන්න බැරි වෙයි වගේ. මොකද මේ වෙනකොටත් අවුව නම් නැහැ ඇත්තටම වහින්න වගේ. ඒ හින්දා අද ගේ ඇතුළේ තියෙන වැඩ ටික මේ ඉවර කරගන්න තමයි මම මේ හිතන් ඉන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මම බුදු පහනක් තියුවා. බලන්නකෝ ඉතින් ඔයාලා. මට කලින් මේ බුදු පිළිමේ ඔයාලට පෙන්නන්න බැරුණා. ඇත්තටම මේ අර දාරාසි ගොඩක් තිබ්බ මේ මකුළු දැල් එහෙම මේ ඒව ගන්න ගොඩක් අමාරුයි. දැන් මං හිතන් හිටියේ එක්කෝ මේ ඔහොම තියෙද්දි බුදු පිළිමේ සෝදන්න උතනම එමුණොත් පොඩ්ඩක් වටේ තියෙන දේවල් අයින් කරන්න එපායි වතුර වැටෙන නිසා. හැබැයි මේකත් මේ වෙලාවට මට ලේසි. බලන්නකො ඉතින් ඔන්න මම දැන් බුදු පිළිමේට මේ පිරිසිදු කරලා පහන තියෙන තැන මේ තියෙන භාජන ඔක්කොම ටික මේ සෝදලා පිරිසිදු කරලා ඔන්න දැන් මම පහන තියලා තියෙන්නේ. බලන්නකෝ. ඇත්තට මේ වෙනකොට මේ හඳුන් කුරු වල සුවඳ මාරම විදියට ගේ පුරාම යනවා. මේ හඳුන් කුරු මාරම සුවඳයි. ඇත්තටම මාරම සුවඳයි. මේ උදේට මේ සුවඳත් එක්ක මාර මේ අමුතුම හැඟීමක් ඇත්තටම එනවා. බලන්නකෝ මම වතුර බෝතල් වල පුරවලා තියලා බලන්නකෝ ඒ වගේත් මේ ලස්සන කරන්න මනි ප්ලාන්ට් දෙපැත්තෙන් දෙකක් තියන් ඉන්නවා. ඒ වගේම තමයි යාළුවනේ මෙන්න මේකත් මාරම ලස්සනයි. තාම මේකේ කොළ 2යි 3යි වගේ හැවිලා තියෙන්නේ. ඉස්සරහට බලමුකෝ ඉතින් මේක හැදෙනවා මේකෙත් ලස්සන. එහෙනම් ඉතින් මං අදට ගිහින් එන්නම්. ඔයාලා සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්න. මම ප්‍රභා.